ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. දරුවොත් එක්ක මගේ උදේවරුව කොහොමද ගෙවන්නේ කියලා ඔයාලටත් අද බලන්න පුළුවන්. ඔයාලගේ උදේවරුවත් කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපේ සුදු මැණිකේ නම් තාම නිදි. පේනව නේද? ලොකු මේ කාමරේ නෙමෙයි නිදියන්නේ. එයා වෙනම නිදියන නිසා එයා මේ වීඩියෝ එකේ නිදියන කොටසට අහු වුන්නේ නැහැ. පේනවා නේද? අපේ පොන්චි රෝසමල තාම නිදි. මං ඉතින් දැන් නැගිටින්නලා එයන් ටික දිහා ටිකක් බලාගෙන හිටියා. මොකද කරන්නේ කියලා. දැන් දඩි පිටි වැඩ ගොඩක් තමයි තියෙන්නේ. පේනවනේ මං හිතුවේ මෙයා ඇහැරෙත් දන්නේ කියලා. ඒකයි මම මේ ටිකක් වෙලා එයා ළඟට වෙලා හිටියේ. ඇහැරෙන බවක් නම් පේන්නේ නැහැ. පේනව නේද? ඕන් ඉතින් මගේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ. සරල කෑමක් ඉතින් හැමෝම කන. දඩි පිටි කාලා හදාගන්න පුළුවන් දෙයක්. මේ දවස්වල ලොකු ඉස්කෝලේ යන්නේ නැති නිසා උදේට ඉතින් සරල මොන හරි දෙයක් හදාගන්නවා උදේට කෑමට. අද ඉතින් හදාගන්නේ බතුයි සම්බෝලයි. ඒට අමතරව විස්තරයකුත් තියෙනවා. ඒක නම් මේ වීඩියෝ එකේ නෑ. දඩි පිටි වැඩ වගේම තමයි ඉතින්. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඕන් ඉතින් බලන්නකෝ. බත් එක ගෑස් ලිපට තමයි මං ගෙනාවේ. රයිස් කුකර් එකේ කප් එකේ තමයි මේ තියෙන්නේ. මේන් බලන්නකෝ මගේ ගෑස් ලිපට වෙලා තියෙන දේ. ඔයාලත් ගෑස් ලිපක් ගන්නකොට මුදල ගැන හිතනා වගේම ඒ මුදලට ගන්න පුළුවන් හොඳම දෙයක් ගන්න බලන්න. මං රුපියල් 5000 ගානකට මේක ගත්තේ. ඒ වුණාට බලන්නකෝ ඒක මේ ගොඩක් කල් යන්න කලින් මලකඩ කාලා තියෙනවා මේ. පේනවද ඔයගලන්ට? ඒකේ කෑලි ගැලවිලා දිරලා වගේ මේ වෙනවා. චුට්ටක් මුදලක් වැඩිපුර දීලා හරි ගන්න එක ගන්න මේ හොඳ එකක්. මං ළඟ ඒ වෙලාවේ ලොකු මුදලක් තිබුණ නැති හින්දා මගේ අතේ තිබුණ ගානට ගැලපෙන තිබුණේ මේක. ඉතින් මං ඒක ගත්තා. ගත්තට බලන්නකෝ යාළුවනේ මට වෙච්ච දේ. ආයෙ අලුත් එකක් ගන්න තත්ත්වයටපත් වෙලා. දැන් ඉතින් ආයෙ වියදමක් යන වැඩක් නේ මට වෙන්නේ. ඕන් ඉතින් දැන් සම්බෝලේ හැදුවා කිව්වනේ. ඕන් ඒකට පොලුත් ගන්නවා. තව ටිකෙන් බලන්නකෝ මම පොල් ගන්න බේකේ කොහොමද කියලා. දැටි පිටි තමයි ඉතින් මේ ඔක්කොම වැඩ ටික. ඔය අතරේ ඉතින් මං කාමරේටත් දුවනවා අපේ පැංචි නිදිත බලන්න. ඔය මං කිව්වේ පේනව නේද මං ගාන ගෑම කොහොමද කියලා. ඔයාලත් මේ වගේද? අපේ පැංචි තාම නිදි. මං ටක් ගාලා ගිහින් බලනවා කුස්සියේ වැඩ ටිකයි කාමරේට දුවනවා. කොහොම තමයි ඉතින් උදේවරුව. එහාට දුවනවා මෙහාට දුවනවා. එයා හැරුණොත් එයාව බලන්නත් එපා. ඕන් ඉතින් සම්බෝලෙත් හදාගත්තා. ඒකලත් ඉතින් දෙහි ටිකකුත් දාලා ඒක පැත්තකින් තියාගත්තාම උදේ කෑම වේල හරි. තව මේ වෙනකොට අපේ ලොකු දුවත් නිදි. ඉතින් ඒ හින්දා නංගි බලන්න කියන විදිහකුත් නැහනේ. ඉතින් ඔන්න සම්බෝලේ වැඩත් ඔන්න ඉවර කරගත්තා. පේනව නේද? පත්තු වේලා සම්බෝල හදලා බිත්තර තම්බලා තමයි අද උදේ කෑම. ඕන් ඉතින් දඩි පිටි ගාලා මොනත් හොදගෙන ඇඳුමකුත් දාගෙන බුදු සාදු වැන්දා. මේ වෙනකොට ගේ නම් අතු ගෑවේ නෑ ඉතින්. මොකද ගේ අතු ගන්නකොට සද්ද වෙනකොට සුදු මැණිකේ ඇහැරෙන්න පුළුවන්. ඉතින් ඇහැරව ගන්න බෑනේ. ඒ හින්දා මම ඉතින් ගේ අතු ගන්න කලින් බුදු සාදු වඳින්න වෙනවා. කමක් නෑනේ යාළුවනේ. ඉතින් මොකද කරන්නේ? තියෙන විදිහට වැඩ කරගන්නත් එපා. එයා හැප්පත් මේක වැඩක්වත් කරන්න හම්බ වෙන්නේ නෑනේ. ඉතින් මං ඔන්න දැන් බුදු සාදු වැඳලා ඉවර කරලා මගේ මල් වගාව බලන්න යනවා. හැබැයි ඉතින් මල් වගාව කිව්වට දැන් මල් නෑ. කොළ විතරයි තියෙන්නේ. ගෙදරට අලුතෙන් තව මලක් ගෙනාපු හින්දා මේ මල් වලට සාත්තු කරන්න දැන් මට වෙලාවක් නැහැ. ඉතින් දැන් මල් නෑ. කොළ විතරයි තියෙන්නේ. ඔයාලටත් ඕනනම් කොළ ටික බලන්න පුළුවන්. ඒත් ඉතින් මං කොළ වුණත් ඉතින් උදේට චූට්ටක් හරි ගිහලා බලනවා. මොකද ඉතින් මේවා කාලයක් ආදරෙන් හැදිච්ච ඒවානේ. දැන් ඉතින් සාත්තු කරන්න වෙලාවක් නැහැනේ. ඇත්තටම හරිම අමාරුයි දැන් මේවට වතුර ටිකක් දාගන්න එකත්. ඒ හින්දා ඉතින් උදේට චූට්ටක් මේ මිදුලතු ගන්න යන ගමන් තමයි මම මේ පොඩ්ඩක් බලාගෙන යන්නේ. පේනව නේද? කොහොම තමයි ඉතින් පුංචි ළමයි ඉන්නකොට හැමදාම එයාලා පුංචි ඉතින් නෑනේ. එයාලා ටික ටික ලොකු වෙනවනේ.
එතකොට ඉතින් මේවා ආයෙ පරණ තත්ත්වයට ගන්න පුළුවන්. හැමදාම එක විදිහට ඉතින් ජීවත් වෙන්න බෑනේ. කාලෙන් කාලෙට ගැළපෙන විදිහට ඉතින් වෙනස් වෙන්න බලනවා. ඕ පේනව නේද? මගේ මල් ගස් කොළ ගස් වෙලා. ඔයාලටත් ඉතින් පුංචි බබාලා ඉන්න කාලේ මේ වගේ වෙන්නේ නැතිනේ. කමක් නෑ ඉතින්නේ. අපි ආයි නැගිටලා එමු. ඕන්න ඉතින් කාමරේට දුවනවා වැඩවලට දුවනවා. ඕන් ඉතින් දැන් ඉදලත් අරගෙන දඩි පිටි ගාලා ඒකත් අතු ගා ගන්න තමයි මේ හදන්නේ. පුළුවන් ටික කරගත්තාම හරිම ලේසියිනේ. අනෙක ඉතින් ඉන්න තැන පිරිසිදුවට කොහොමද තියාගන්න බලන්න එපා. පුංචි බබෙක් ඉන්නවා කියලා වැඩ නොකර ඉන්නත් බෑනේ. පුළුවන් විදිහට අපි අපේ වැඩ කරගන්න බලන්න ඕනේ. ඉතින් මං හම්බෙන හැම වෙලාවකම මට කරගන්න තියෙන වැඩ ටික පොඩ හරි කරගන්න තමයි මේ බලන්නේ. ඉතින් මං ඉතින් ඉදලත් අරගෙන දැටි පිළි ඩොන් ගාලා ඕන් ඉතින් අතු ගන්නවා. ඔයාලත් ඉතින් මෙහෙමනේ. හැඩ බල අතු ගාගෙන නම් වෙලාවක් නැහැ. ඉතින් දැටි පිටි ගාලා අතු ගන්නනේ. ඔය ඉදලෙන් ටක් ගාලා අතු ගාලා ගන්න පුළුවන්. ඒක නේ තමයි මම ඔය ඉදල පාවිච්චි කරන්නේ. එතකොට කොළ ටික ටක් ගාලා ඇද්ද ගත්තා. වැඩේ ඉවරයි. කොයි ගෙදරත් ඉතින් මේ වගේ තමයි ඉතින් පුංචි වැඩ තටි බිඩි ගාලා අපි හැමෝටම කරගන්න වෙනවා. ගෑනුන් අපි ඉතින් ගෙවල් වලටලා නිකන් ඉන්න බෑනේ. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සේරම කරගන්න එපා. කවුරුත් ඇවිත් අපිට කරලා දෙන්නේ නෑනේ. නේද? පේනව නේද? ඔය ඔතන තියෙන මල් ගස් ටිකක් බලන්නකො වෙලා තියෙන දේ. ඔතනත් කොළ වැටිලා ටිකක් හැත වෙලා තියෙන්නේ. ඒක ඉතින් සම්පූර්ණයෙන් අස් කරන්න නම් වරුවක් විතර යන වැඩක්. ඒක කරන්න නම් ඉතින් අපේ හස්බන්ඩ් ඉන්න වෙලාවක්වත් වෙන්න ඕන. නැත්තම් නම් ඉතින් ඕකට ඔට්ටු වෙන්න හම්බ වෙන්නේ නැහැ. පේනව නේද? ඇන්තූරියම් ගස් ටික. ඔක්කොම සවුත් වෙලා දැන් තියෙන්නේ. ඕවා ඉතින් ආයෙ අලුතෙන්ම හදලා ඉතින් ලස්සනට කරලා ගන්න ඕන. තව ඒකට ඉතින් ටික කාලයක් යයි. එතකම් පිළිවෙලට තියාගන්නවත් මේක අස් කරගන්න ඕනේ. පේනව නේද යාළුවනේ? හැමදේම බදා ගන්න බෑ ඉතින්. මොන හරි දෙයක් අතාරින්න වෙනවා. දැනට මම බදාගෙන ඉන්නේ මගේ දරුවෝනේ. දරුවෝ ටිකක් ලොකු වෙනකොට ආයි මේ දේවල් වලට හිමින් එමු. පේනවනේ. මං ඉතින් දැන් ඔය අතරේ කතාවක්ම කාමරේට බිකම් කරා. අපේ චූටි මැනික ඇහැට ලඳ බලන්න. තාම නම් නෑ. ඉතින් මං කොහොම හරි ඕන් අතු ගාගෙන කොටසක් සෑහෙන්න දැන් ඉවර කරනවා. ඕන් ඔය අතරේ තමයි මට ඇහෙනවා අපේ සුදු මැනිකේ තනියම කතා කරනවා වගේ. ඕන් මං දුවගෙන කාමරේට ගියා. පේනවනේ නැගිටලා. ඕන් ඉතින් මගේ දවසේ වැඩ කොටස අවසන් කරන්න බැරි වෙන තැනට වැඩ ගේන කෙනා. පේනව නේද? මගේ දඟ මල්ල දැන් ඉතින් නැගිටලා. තාම අපේ ලොකු නිදි. නැත්තම් එයා මට කලින් මෙහෙම වෙලාවට දුවගෙන එන්නේ. එයා තාම නිදි. නෙවනේ වාඩු දවස් ටිකනේ. ඒ දවස් ටිකේ යා නිදහසේ නිදා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා එයා පාඩුවේ නිදි. ඉතින් මේ කෝලම දැන් නැගිටලා ඉවරයි. පේනවනේ. අපේ කාමරේ ටිකක් කළුවරයි. ඉතින් මං ජනෙල් ටික ටිකක් එහාට කරලා තමයි මේ කාමරේට එළිය අරගන්නවා. පේනවද? නැත්තම් ඉතින් කාමරේ ටිකක් කළුවර ගතියයි. ඔය පේනව නේද මං වැඩ කරගන්නකම් ඔක්කොම බලනවා. පේනවනේ ඇඳේ කෙලින් හරවලා හිටියා දැන් ඇඳේ පැත්තට ඉන්නේ. ටික හැරි යනවා. හරි කොලම.
අවුරුදු 11කට පස්සේ හින්දා ආයෙත් නිකන් මට දැනෙන්නේ ලොකු දුව හම්බෙච්ච මුල් කාලේ වගේ. ජීවිතේ පළවෙනි පාට අම්මා කෙනෙක් වෙනවා වගේ. ඇයි ඉතින් අවුරුදු 11කට පස්සේ ආයෙ මම සාමාන්‍ය ජීවිතයට පුරුදු වෙලා ටිකක් නිදහස් ජීවිතයකට පුරුදු වෙලා වගේ හිටියානේ. මොකද ලොකු දුවකින් ඒ වෙනකොට කරදරයක් නැහැනේ. එයා ඉතින් එයාගේ වැඩ කරගන්න මට්ටමට ඇවිල්ලා හින්දා. දැන් ඉතින් ආයි මම මුලින් ඉඳලා නෙමෙයි හැමදේම කරගන්නේ. ඉතින් ආයිත් මං අර මුල් කාලේ හිටිය අම්මා වෙලා වගේ කියලා මට වෙලාවකට හිතෙනවා. වෙලාවකට ඉතින් ඇති කියලා හිතන වෙලාවලුත් තියෙනවා. ජීවිතේ ඉතින් හැමදාම අපිට ඉතින් සතුට කියන එකක් නැහැනේ. දුක එන වෙලාවලුත් තියෙනවනේ. ඒත් ඉතින් මොනා කරන්නද මේ චූටි පැටවුනේ. එයාලා ඉතින් මොකුත් දන්නේ නැහනේ. එයාලා ඉතින් අපේ ආදරේ විතරක් හැමදාම හොයනවා. පේනව නේද? එයා මං ඉම්බිනකම් බලාගෙන ඉන්නවා. ඕන් ඉතින් දැන් මං එයාව අරගෙන ටිකක් එළියට ඇවිදින්න යනවා. මොකද එයාලා ටිකක් එළිය උදේ අරන් යන්න එපා. ඉතින් මේ තමයි මගේ කෝලම මං අරගෙන යන වෙලාව. පේනවනේ? එයා නැගිට්ටාම ඉතින් අනිත් වැඩ ඔක්කොම නවත්තලා මං එයා වෙනුවෙන් කාලය යොදවනවා. අපේ ලොකු නිදි හින්දා මං ඉතින් තාම එයාත් එක්ක ගත කරනවා. ලොකුටත් ඉතින් හැම වෙලේම නංගි බලන්න කියන්න බෑනේ. පවුනේ. එයාත් තාම පොඩි ළමයෙක්නේ. ඒ හින්දා ඉතින් මම පුළුවන් තරම් මගේ වැඩ කරගන්න බලනවා ඉතින්. එයාගේ සපෝට් එක තමයි ඉතින් මගේ හයිය. ඇත්තටම එයා මගේ දුවව නෙමෙයි. එයා මගේ නංගි වගේ වෙලාවකට. මට ලොකු හයියක්. මගේ ජීවිතේට මට එන ලොකුම ශක්තිය. මගේ ලොකු දුව. එයා තමයි මගේ ජීවිතේ ලොකුම ශක්තිය. මගේ හස්බන්ඩ්ගෙන් පස්සේ හස්බන්ඩ් හැම වෙලේම නැහැනේ. ඉතින් ලොකු දුවනේ මට ශක්තියක් වෙලා ඉන්නේ. එයා මගේ ජීවිතේ මගේ හයිය. ඕම් බලන්න. දැන් ඉතින් අපේ ලොකු නැගිටලා ඉන්නේ. පේනවනේ නැගිට වෙලේ ඉඳලා එයා නංගිත් එක්ක තමයි කෝලම. ඕම්. අක්කටයි නංගිටයි කෝලම් කරන්න කියලා මං ඔය අතර දඩි පිටි ගාලා දෙව්වා රෙදි ටික සෝද ගන්නයි ගේ අතු ගා ගන්නයි. ඒ දෙක මට කරගන්න බැරුව ගියා. මොකද ගේ අතු ගන්න වැඩේ කරන්න කොහොමත් බෑනේ. මේ සුදු මැණික නැගිටිනකන්. මොකද එයාගේ අතු ගන්නකොට සද්දපත් වෙනකොට ඇහැරෙන්න පුළුවන්නේ. පුංචි සද්දයක්වත් නොකර ඉන්න තමයි ඉතින් මම බලන්නේ. එයා ටිකක් නිදා ගන්න තරමටනේ මට වැඩ කරගන්න පුළුවන්. ඔයාලත් එහෙම වෙන්න ඇති. ඒ හින්දා ඉතින් මං ගේ අතු ගාන එක පස්සට දැම්මනේ. දැන් ওই වැඩ ටික කරගන්න ඕනේ මේ අතර. ඉතින් මං ඒ ටික කරගන්නවා සුදු මැණිකෙට අක්කත් එක්ක ඉන්න කියලා. අක්කත් එක්ක පේනව නේද? ඔය තමයි එයා වැඩිපුරම කැමති වෙන්නේ. අක්කා ඇඟුවට නැගලා ඉන්න. අක්කා ඇඟුවට නැගලා යට ඉන්න තියනවා නම් එයාට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. පේනවනේ? දැන් එයාට ඔළුව සැහැණ දොරට උස්ස ගන්න පුළුවන්. අක්කටත් ඉතින් මුළු ජීවිතේම ලැබුණා වගේ තමයි නංගිව යත් එක තියාගන්න එක. පේනවනේ? මටත් කලින් නංගි අඳනවා නම් දුවන්නේ එයා තමයි. එයාගෙන් ගන්නත් තමයි අමාරු ඊට පස්සේ. පේනවනේ? නංගිත් කොහොම හරි අක්කත් එක්ක එළිලා ඉන්නවා. අක්කටත් ඉතින් වෙන දෙයක් නැහැ. නංගිටත් ඉතින් අක්කා රෙන්න දෙයක් නැහැ. පේනවනේ? අක්කා නම් කොකෝලම් ඉතින් මම ඔයාලට පුංචි පුංචි වීඩියෝ කෑලි මිට කලිනුත් එවලා තියෙනවානේ මේ අක්කගේ නංගිගේ. පේනවනේ? අක්කටත් ඉතින් කොහොම හිටියට හරි දාංගලි. නංගි ළඟට වෙලා හිටියට නංගි ලොකු වෙනකොට අක්කා මොනවා කරයිද දන්නේ. ඒක තමයි බය. අක්කා කරන කෝලම් ඔක්කොම නංගිත් කරන්න පටන් ගනි. පේනවනේ? කැමරාවට පොඩ්ඩක් හිනා වෙන්න කිව්වම ලොකු හිනා වෙච්ච විදිය පේනවනේ? හරි කැමති නෑ ලොකු මේ කැමරාව අල්ලගෙන ඉන්නවට මං. පේනවනේ? ඕ මං දඩි පිටි ගාලා යාරට එහෙම ඉන්න කියලා ගේ අතු ගන්න දිව්වා. මේක තමයි ඉතින් අපේ පුංචි සාලේ. ලොකු ආරෝපණ බඩු මුට්ටු නැහැ. ලොකු දේවල් නැහැ. සාමාන්‍ය සරල පුංචි සාලයක් අපිට තියෙන්නේ. පේනවනේ ඔයගොල්ලෝ? අපි ඉතින් සාමාන්‍ය පවුලක්නේ. ඉතින් අපිට තියෙන දේ තමයි මේ. හැබැයි ඉතින් මට මේක මහා මෙරක් වගේ. කොහොම හරි ඉන්න තැනක් තියෙනවනේ. ඒක ඉතින් මගේ ජීවිතේ මට ලැබිච්ච සතුටක්නේ. හෝම් ඔය සෝපා හැම වෙලේම පිහින්න බෑ යන්නේ. ඕවා පිහින්න වෙලාවල්කෝ. ඕ හින්දා රෙදි ටිකක් දාලා වහලා තියෙන්නේ. කොයි දේත් කරන්න වෙලාව තියෙන්න එපා. හැබැයි ඉතින් මන්නම් කියන්නේ ඕම් ඔය සෝපා ගන්නම එපා කියලා.
ඕවා ටක් ගාලා ඉරිලා යනවා. ඔය දෙවෙනි පාරට කවර ගහලා තියෙන්නේ. අලුතෙන් සීට් ගහලා තියෙන්නේ. කවර නේද ඒවට කියන්නේ. ඔව්. ඒවා ගහලා තියෙන්නේ. පළවෙනි පාර ගන්ත වෙලාවේ හම්බෙච්ච ඒවා ටික කාලයක් යනකොට ඉරිලා ගියා. අලුතෙන් ගහලා තියෙන්නේ. ඇත්තටම මම නම් කියන්නේ ඒ විදිහේ සෝපා ගන්න මෙපා කියලා. හැම වෙලේම ඕවා හදන සල්ලි තියෙනවද? අපරාදේ. අලුත් පුටු සෙට් එකක් ගන්න ගිය මුදලම යනවා මේ පුටු හදන්න. ඕන් ඉතින් මං හැමදාම රෙදි කෑල්ලක් අරන් පිහ ඉඳනම් මට වෙලාවල් නැහනේ. ඒ හින්දා ඉතින් මං තඩි පිටි ගාලා ඒකත් අතු ගා ගන්නවා. පුළුවන් වෙලාවට මං එක භාණ්ඩේ හැරි පිහිනවා. ඔක්කොම බාඩුව එකපාර පිහින්න වෙලාවල් නැත්තම් එක බඩුවක් හවුම් වෙලාවල් හම්බෙන්නලාට අතට රෙදි කෑල්ලක් අරගෙන ටට්ටක් ගාලා පිහිනවා. එහෙම තමයි ඉතින් වැඩ කරන්නේ. මං හිතනවා ඉතින් මේ මං වගේ තමයි ඔය ඔයාලත් කියලා. පොඩි පුංචි බබාලා ඉන්නකොට ප්ලෑන් එක වැඩ කරන්න බෑනේ. මොකද එයාලගේ ප්ලෑන් වලටනේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඕන් ඔය විදිහට ටට්ටි ටික ගාලා මං ගේ අතු ගා ගන්නවා. ඉතින් දවසේ අනිවාර්යයෙන්ම කරන්න ඕන කොටස තමයි දැන් මේ. රෙදි ටික හොදලා වේල ගන්න. හැබැයි ඉතින් මම සුදු මැණික් එකකදී නම් ගොඩක් වෙලාවට පොඩ එයාලා හැම වෙලේම චූ දානවනේ කක්ක දානවනේ. ඒ නිසා එයාලගේ රෙදි නම් මම නිතර එකතු වෙනකොට කෑලි දෙක තුනක් එකතු වෙනකොට හොද වේල ගන්නවා. ගොඩාක් එකතු වුනහම සෑහෙන වෙලාවක් හොදන්න එපා. එහෙම කර ඉන්න ගියම ලොකු කාලයක් යනවා. අර එහෙම කරපුවාම යාළුවෝනේ ගොඩක් වෙලා යන්නේ නැහනේ. සාමාන්‍ය ලොකු රෙදි ටික හොද ගන්න විතරනේ වෙලාව යන්නේ. ඒ විදිහට තමයි මම රෙදි හොදගන්නේ. මොකද මැෂින් එක නෙවෙයිනේ. අතේනේ හැම රෙද්දක්ම හොදන්නේ. ඒ හින්දා ඉතින් ලොකු කාලයක් ගත කර ඉන්නත් බෑනේ. මං ඉතින් අර විදිහට හොදගත්තාම උදේට හොදන රෙදි ටිකයි ඉතුරු වෙන්නේ. ඒ ටික ඉතින් හොදලා මේ රැක් වලට දානවා. බෙඩ්ෂීට් වගේ දේවල් නම් ඉතින් මම එළියේ රෙදි වැල් හදලා ඒවට දානවා. ඒ විදිහට දාලා තමයි මම දඩි පිටි ගාලා මේ රෙදි ටික හොදලා දැන් වේල ගන්න හදන්නේ. පේනවා නේද? පුංචි රෙදි කෑලි ඉතින් මේ රැක් එකට වනලා කටුත් ගහනවා. නැත්තම් මේ දවස්වල හරියට හුළඟ. ඒ හුළඟත් එක්ක මේ රෙදි කොහෙන් ගියාද කියලා හොයාගන්න බෑ වෙලාවකට. පේනවා නේද? දඩි පිටි මේ වෙලාවෙත් අක්කයි නංගි තමයි එකට ඉන්නේ. අක්කට නංගිව දීලා මම රෙදි ටිකත් හොදගත්තා. ගේත් අතු ගාගත්තා. පේනවනේ. ඕන් ඉතින් මගේ උදේ දවසේ සෑහෙන වැඩ ප්‍රමාණයක් දැන් ඉවරයි. උදේට කෑම හදලා ඉවරයි. ගෙවල් අතු ගාලා මිදුල් අතු ගාලා රෙදි ටිකක් සෝදගෙන දැන් ඉතින් මගේ උදේ වරුව ඇත්තටම නිදහස් වෙගෙන තමයි එන්නේ. පේනවනේ. මේවා තමයි ඉතින් අපිට උදේට තියෙන අනිවාර්ය වැඩනේ. මේවා ටික කරගත්තා කියන්නේ ඉතින් හිත නිදහස්. දවල්ට ඉතින් උයන්නේ ටිකක් දවල්ලා උයනවා. මොකද රැටත් එක්ක පිරිමහ ගන්න පුළුවන්නේ. එහෙම හිතාගෙන තමයි දැන් මේ උදේට සම්බෝලයි බතුයි හදලා වැඩේ කොට දාගත්තේ. ඔන්න ඉතින් අක්කයි නංගි තාම කෝලන් ටික ඉවර නැහැ. පේනවනේ මම මගේ වැඩ ටිකක් දැන් ඉවර කරගත්තා. දැන් ඉතින් මාත් මැද්දට පැනලා පුංචි කෝලන් ටිකක් කරනවා. මේවා තමයි ඉතින් දවසේ මතක හිටින ආදරණීය කොටස්. ගෙදර වැඩ කරා කියලා දරුවන්ට මතක නෑනේ අම්මා කරන වැඩ ටික. මේ වගේ ආදරෙන් ඉන්න මොහොතවල් තමයි එයාලගේ ජීවිතේට වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ලොකුට. එයා දැන් තීරණ වයස කෙනෙක්නේ. ඒ හින්දා ඉතින් මං දැන් මගේ ඔළුවත් නිදහස් වෙලානේ. ඇත්තටම වැඩ ඉවර කරගත්තානේ. ඒ හින්දා මාත් ඉතින් මේ දෙන්නත් එක්ක හොරතල් වෙන්න තමයි මේ හදන්නේ.
ඔයාලට මොකද හිතෙන්නේ මගේ මේ දඩිපිටි උදේවරුව ගැන? හිතෙන දේවල් කමෙන්ට් කරලා එවන්න. ඒ වගේම ඉතින් මාත් එක්ක දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. එකතු වෙලා නැති කට්ටිය මාව subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඕන් ඉතින් දැන් අපේ සුදු මැණිකේ නිදි. මගේ වැඩ ටිකක් දැන් ඉවරයි. එයත් නිදි. දැන් ඕම් මට ඉතින් මගේ මේ channel එකේ පුංචි වැඩ ටිකක් කරගන්න හම්බෙන ෆ්‍රී වෙලාව තමයි දැන් තියෙන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ මම අදට සමුගන්නවා මගේ දඩිපිටි වැඩ ගොඩක් ඉවර කරගත්තු වෙලාවක් තමයි මේ ඔයාලා බැලුවේ. අදට සුබ දවසක්.